දැන් අපි කියවන්න යන්නේ early readersලට තියෙන Rhapsody එකේ අද දවසේ පණිවිඩයයි. අද 24 වෙනි ඉරිදා. මාතෘකාව තමයි පුදුමාකාර ජීවිතයක් ගත කරන්නේ කෙසේද? අද බයිබල් පාඨය 1 පේත්‍රස් 3:10. මක්නිසාද ජීවිතයේ අලුම් වෙන්නටත් යහපත් දවස් දකින්නටත් කැමති තැනැත්තේ තමාගේ දිව නපුරෙන්ද තමාගේ තුල් වංචා කිරීමෙන්ද වළක්වා ගනීවා. ඔබ අවට කුමක් සිදුවුවද? ඔබ ඔබේ ජීවිතයේ භුක්ති විඳිනවා දැකීමට සහ ඔබ සෑම දිනකම ප්‍රීතියේ සිටිනවා දැකීමට දෙවියන් වහන්සේ කැමතිය. සතුටින් ජීවත් වීමට අවශ්‍ය සරල පියවර උන්වහන්සේගේ වචනය අපට පෙන්වා දෙයි. අද දවසේ කටපාඩම් පදය අපට උගන්වන්නේ අප පවසන වචන ගැන සැලකිලිමත් වෙන ලෙසත් නිවැරදි දේ තෝරා ගන්නා ලෙසත් සෑම අවස්ථාවකදීම සමාදානය සෙවීමටත්ය. මීට හොඳම උදාහරණය යෝසෙප්ය. ඔහුගේ සහෝදරයන් ඔහුට කරුණාවන්ත නොවූ විට පවා යෝසෙප් ඔවුන්ට නපුරක් කීවේ නැත. නැතහොත් ඔවුන් සමග සටන් කළේ නැත. ඒ වෙනුවට ඔහු දෙවියන් වහන්සේට සමීපව සිටිමින් යහපත් දේ කිරීමට තෝරාගත් අතර සාමකාමී හදවතක් පවත්වා ගත්තේය. එවිට දෙවියන් වහන්සේ ඔහුගේ යහපත උදෙසා සියල්ල වෙනස් කළසේක. යෝසෙප් මෙන්ම ඔබ පවසන වචන සහ කරන ක්‍රියා ඉතා වැදගත් වේ. කරුණාවන්ත ලෙස කතා කරන්න, නිවැරදි දේ කරන්න සහ අන් අය සමග සාමයෙන් සිටින්න. ඔබ දිනපතා දෙවියන් වහන්සේගේ වචනයට අනුව ක්‍රියා කරන විට ඔබ ජීවිතයේ ප්‍රීතියෙන්, ශක්තියෙන් සහ සුන්දර ආශිර්වාද වලින් පිරී යනු ඇත. දැන් ඔයාලට පුළුවන් 1 පේත්‍රස් 1:8 කියවලා අද ඉගෙන ගත්ත දේ තවදුරටත් බලන්න. අපි ඇදහිල්ල ප්‍රකාශනය කරමු. මම කිව්වට පස්සේ ඔයාලා කියන්න. මම සුන්දර, උද්‍යෝගිමත්, ප්‍රීතිමත් සහ පුදුමාකාර ජීවිතයක් ගත කරමි. මම දෙවියන් වහන්සේගේ මහිමය මා යන සෑම තැනකම පෙනෙන්නට තිබේ. ආමේන්.